ඔන්න ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ අපේ ගමේ හදපු සිරිපාදේ නගින්න සතුන් එක්ක අද සතුන් ගෙවලා ඉන්නවා. ඒක ආයේ පොර කන්ටැක්ට් කරගන්න බෑ පොර නමාරුයි. මාර ප්ලේස් එකක් ඉන්නවනේ කියපන්. ඔබ තියෙන්නේ ඒකයි බලන්නේ. සිරිපාදේ තියෙනවා යනනේ ප්ලේස් එක. ඔන්න දැන් ඉන්නේ සීතක කුලේ. මේ මෙතන යාළුවනේ මෙතන අපේ ගම ඉස්සර මොකද්ද? ඇත්තරම වැවක් තිබිලා තියෙනවා. දැන් උන්ටයි නේ. දැන් පොඩ්ඩක් තිබ්බට මෙතන ඉස්සර වැවක් තිබිලා තියෙන දැන් ඒක උඩ වෙලා තියෙනවා. ඔන්න වැතෝ යනවා. පාර මෙතන පොඩ්ඩක් ඉස්සනවා. පීනවනේ අර මෙතන දැන් හොඳටම ගොඩ වෙලා තියෙනවා. ලස්සනයි හැබැයි පොඩ්ඩක් මේ මල් කුමාරයත් ඉස්සරහින් එනවා. ඔව් දැන් නම් භාගයක් විතර ඇවිල්ලා තියෙන්නේ. එක කෝඩුකාරයෙක්ව ගිහිල්ලා ඉදිකට පානේ. මේ එක ලුණු කරේ තිබුණේ. ඔන්න බලන්න යාළුවනේ ඉදිකට පාන. ළඟයි එතන තියෙනවා සමන් දේවාලය අනුරුව. මේකේ දවල්ටද හවසට වගේ තමයි ගොඩක් වයිබ් එක දැනෙන්නේ. බාවා මේ අර හුලං වැඩිව තැන මෙතෙන්ද මේ කන්දේ මෙතෙන්ද තමයි මේ කන්දේ හුලං වැඩි වෙන්න පටන් ගන්න. ඔන්න තියනවා ගයිස් උසන් කලාපය අර තියෙන්නේ ශ්‍රීපාද දනුරුව. දවස් 13ක් විතර පොඩි කාලයක් තුලද තමයි මේක හදුවේ. වැඩි කරලා තියෙන කොහොම හරි මේ සෙට් එක අපේ ගමේ සෙට් එක. මේකේ දවල් වීඩියෝ එකක් මං ෂෝට් එකක් දාලා දිනවා. ඒකත් බලන්න. මේ රෑනේ හින්දා ගොඩක් කළු කරයි. හින්දා පේන්නේ නැහැ. ඔන්න ඔයාලට පේනවා ඇති අර ඈතින් පේන්නේ මෙන්න මෙතන නෙල්ලිගල පන්සල. ඔන්න නෙල්ලිගල පන්සල මෙතෙන්ද පේනවා. මේ ටොක් එක පොඩක් දික් වෙන්න දෙය යාළුවනේ. ඉස්සේ කරන්නේ ඔන්න අපි ආවා මේ පුසුන් කලාපේට කට්ටිය පිළිලා.
කොහොමද ප්ලේස් එක? ඔසිත් ඒවත් ඉන්නවා. COR එක කොර කියලා සීන් එකේ ඉන්නේ කොහොමද? ඉතින් සාවජෛත්‍ය වෙන්න ඕනේ නෙමෙයි. මේ පැත්ත තියෙන්නේ කුසොන් කලාපේ කියන්නේ මිහින්තලා නුරුව. මේ පැත්ත තියෙන්නේ ශ්‍රී පාදනුරුව. අර පේනවාද? කට්ටිය දැන් ඇවිල්ලා ඉන්නේ. ඉස්සල්ලා එනකොට එච්චර හිටියේ නෑ. දැන් දන්සලක් තියෙනවා දැන් දන්සලක් ගිහිල්ලා බලමු. මෙතන මාරු මුසක් තියෙන්නේ. හොඳ වෙලාවට වගේ ඉනවා. මාර පැත්ත වගේ හිම්මතකද? ඕනේ. කොහොම හරි අර පැත්ත තියෙන්නේ අම්බුලාව. මේ පැත්ත හිම්මතකම වෙන්න ඕනේ. කලාපෙට ඉන්නේ යාළුවනේ පොසොන් කලාපේ. ඉන්න අපි ආව පොසොන් කලාපේ.